යන්නේ මහරගම නාවින්න ග්‍රවුන්ඩ් එකට. එතන රසම රස කෑම එක්ක ෆන් ගේම් සහ තව විශේෂ දේවල් ගොඩාක් තියෙනවා කියලා තමයි දැනගන්න ලැබුණේ. මාර්තු 22, 23, 24, 25 දවස් 4ම මේ ස්ට්‍රීට් ෆුඩ් ෆෙස්ටිවල් එක තියෙනවලු. ඇතුල් වෙන්න ටිකට් එක රුපියල් 100යි. ෆුඩ් ස්ටෝල්ස් ගොඩායි. පවුලේ හැමෝටම ඇවිත් නිදහසේ විනෝද වෙන්න ලස්සන තැනක්. පොඩ්ඩන්ට සෙල්ලම් කරන්න ප්ලේ ඒරියා එකකුත් තියෙනවා. ඒ වගේම මේ වගේ නිදහසේ වාඩි වෙලා ඔයාලට පවුලේ අය එක්ක විනෝදයෙන් ඉන්න පුළුවන්. රසම රස කෑම ගොඩායි. ඒ වගේම පිරිසිදුයි කියලාත් හිතෙනවා. පානිපූරි, බාබකියු චිකන්, පීසා, ස්වීට්ස් වර්ග, අච්චාරු, අයිස්ක්‍රීම්, බර්ගර්ස්, සබ්මැරින්ස්, මහිටෝ, කොත්තු ගොඩක් දේවල් තියෙනවා. ඇත්තටම ගණනුත් ගොඩක් අඩුයි.
අඩු 200. තවක් පුළුවන්. ලකිද? ලකි. තාමසේ. ඔයගොල්ලෝ කියන්නේ ඔයගොල්ලෝ තමයි පස්සේ බලන්න ඕනේ. ආවොත් මයිලස් එකම ආවම තමයි ඒක පුරයි. දාගන්න. තාම ඔය පස්සේ ඉන්න කට්ටිය පොඩි කීයක් දාලා බලමු වාත් කරා. වැඩි. ආ පුළුවන්. දන්නේ නැහැ වැඩි කිව්වා. පුළුවන්. වැඩි. අයියගේ පැත්ත. 500යි. Ready. Okay. Ready. Ready. Tahu puluhan. Ready. Ready kati okkom inde. Ready okkom me vettaren ready. Ready. Kaadath epane. Me. Odi igiyat dennada. Aduwata daanne. Aduwata daaganne ekkenette chance එක වදිනවා. වැඩි වුණා බර වෙලා ඔක්කොම. අඩු පාරක් නැද්ද? ආරු උනත්. අඩු 200. ආරු උනත්. අඩු 200 වෙලා. ආනේ නම් ගැසුවා. අඩු දාන්න කියලා. මොකද වැඩියට බරයි. වැඩියට බර වෙලා අඩු බාල්දු කරොත් 25 වෙනිදාට මියුසිකල් ෂෝ එකකුත් තියෙනවලු. වීඩියෝ එක දිගටම බලන්න. වෙන ස්ට්‍රීට් ෆුඩ් ෆෙස්ටිවල් වල නැති විශේෂාංග ගොඩක් තියෙනවා මෙතන. ෆුඩ් ඔෆර්ස් ගැන, රස කෑම තියෙන තැන් ගැන, ෆුඩ් ෆෙස්ටිවල් වල දවස් දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ගිහින් එන්නම්.
ඔන්න උතන තියෙනවා ටිකට් කවුන්ටර් එකක්. එන ගේට් එක ළඟම එතෙන්ට ගියොත් ටිකට් ගන්නත් පුළුවන් කියලා මතක් කරනවා. පෝලිම් වල ඉන්නේ නැතුව හරි ලේසියෙන් පහසුවෙන් ටිකට්ස් ගන්න පුළුවන් ටිකට් කවුන්ටර් එකට ගියොත්. ඉතින් තවම වැඩේ සචි මේක හරි ඉම්පෝටන්ට් මොකද රස්සියාද නොවි නේද? අනිවාර්යෙන්ම දැන් කිසිම කිව් එකක් නැහැ එතන. කිසිම කිව් එකක් නැහැ දැම්මම මේ අයිඩියාලගේ ගිය පාරකට 15000 අධික සෙනගක් හිටියා රාගම බැසිලිකායේදී. දැන් මේක කොහොම වෙයිද එදාට? හැරිලා යන්න උනොත් අනිවාර්යෙන් ඉතින් අද තමයි හොඳම දවස ටිකට්ස් අරගෙන වෙන් කරගන්න. ඉතින් මේ දවස් තුනම මෙතනට එන්න කියලා ඔයගොල්ලන්ට ආරාධනා කරනවා.